ක්‍රියේටර්ස් ලව ටාගට් කරලා 2025 දී Huawei සමාගම එළිදක්වපු Huawei MatePad 13.2 2025 device එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි යමු වීඩියෝ එකට. 2025 සිංගප්පූරුවේ කුවාලාලම්පුර ටවුන් එකේදී Huawei සමාගම ලෝකයට ලොන්ච් කරපු එයාලගේ ඩිවයිස් සෙට් එකේ අලුත්ම ඩිවයිස් එකක් තමයි මෙන්න මේ Huawei MatePad 13.2 2025 කියන ඩිවයිස් එක. මේ ඩිවයිස් එක සම්පූර්ණයෙන්ම වගේ නිර්මාණය කරලා තියෙන්නේ ආටිස්ලා ඒ වගේම ක්‍රියේටර්ස්ලව අරමුණු කරගෙන එහෙම නැත්නම් ටාගට් කරගෙන. ඒ බව එයාලගේ YouTube channel එකේ දාලා තියෙන වීඩියෝ සහ වෙබ්සයිට් වල අපිට ඒ ගැන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩිවයිස් එකේ Huawei users ලා සහ Huawei loversලා බලාපොරොත්තු වෙන එක ෆීචර් එක අප්ඩේට් එකක් තියෙනවා. අලුත් වෙච්ච ෆීචර් එක ගැන මේ වීඩියෝ එකේ මැද හරියදී ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන ගමන් මේ ගැන අපි කතා කරමු. මේ ඩිවයිස් එක අන්බොක්ස් කරලා අතට ගන්නකොට අපිට බලා ගන්න ලැබෙන්නේ 144 Hz refresh rate එකක් තියෙන 13.2 inches එකක් තියෙන OLED high quality display එකක් තමයි අපිට මෙන්න මේ device එකේ බලා ගන්න වෙන්නේ. ඉතින් දැනට ලංකාවේ තියෙන සමහරක් ගේමින් ලැප්ටොප් වල පවා 144 Hz refresh rate එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා හිතන්න මෙන්න මේ ලංකාවේ තියෙන ගේමින් ලැප්ටොප් වල තියෙන IPS display එකක්. ඉතින් මෙන්න මේ Huawei ලගේ අලුත් tab එකේ තියෙන්නේ OLED display එකක්. ඉතින් හිතන්න OLED display එකක් එක්ක 144 Hz refresh rate එකක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක ක්‍රියේටර්ස්ලා ඒ වගේම ආටිස්ට්ලව මෙන්ෂන් කරලා එහෙම නැත්නම් ටාගට් කරලා නිර්මාණය කරපු ඩිවයිස් එකක්. ඒ වගේම තමයි අපි මේ ඩිවයිස් එක ක්‍රියේටර්ස්ලට ඒ වගේම ආටිස්ට්ලට ටාගට් කරලා නිර්මාණය කරාට මේ ඩිවයිස් එකෙන් අපිට high quality film එකක් ඒ වගේම high quality game එකක් ඒ වගේම ගොඩක් edit වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් තරම් high quality විදිහට තමයි Huawei සමාගම මේ device එක launch කරලා තියෙන්නේ. අනෙක් කාරණාව තමයි එක එක light වලින් මේ device එකේ display එකට වැටෙන light reflect වෙන ඒ ගතිය ගොඩක්ම අඩු කරලා තමයි මේ device එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මොන වගේ design වැඩක් display එකේ කරගෙන හිටියත් අපි පිටිපස්සේ මොන වගේ light එකක් තිබ්බත් ඒ light එක නිසා අපේ screen එක අපිට පේන්නේ නැතුව යන ඒ සම්පූර්ණ ගතිය මෙයාලා අයින් කරලා තියෙනවා. ඉතින් ඒ ඩිස්ප්ලේ එකට වැටෙන ප්‍රතිබිම්බය එහෙම නැත්නම් රිෆ්ලෙක්ට් එක මේ ඩිවයිස් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා ගොඩක් අඩුයි. මේකත් මේ ඩිස්ප්ලේ එකේ තියෙන ගොඩක් විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක මෙච්චර පවර්ෆුල් high quality විදිහට ඩිසයින් කරලා තියෙන නිසා අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි මේ පවර්ෆුල් ඩිස්ප්ලේ එක මේ තරම් ක්‍රියේටර්ස්ලගේ වැඩවලට ඒ වගේම හයි ක්වොලිටි වැඩවලට පාවිච්චි කරන්න නම් මේ ඩිවයිස් එකේ තියෙන හાર્ඩ්වෙයාර් කම්පොනන්ට් වලත් තියෙන්න ඕනි පවර්ෆුල් ගතියක්. ඉතින් මේ ඩිවයිස් එකේ අපිට බලා ගන්න ලැබෙනවා බර වැඩ කරන්න පුළුවන් ඒ වගේම ගොඩක් හොඳ වැඩ ටිකක් කරන්න පුළුවන් යූසර්ට උපරිම සපෝට් එකක් දෙන විදිහට හાર્ඩ්වෙයාර් කම්පොනන්ට් Huawei සමාගම මේ ඩිවයිස් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එකේ තියෙන හાર્ඩ්වෙයාර් අතර ප්‍රධානම කම්පොනන්ට් එක තමයි chipset එක කියලා කියන්නේ. ඉතින් මම මුලින් ඔයාලට කියන්නම් කිව්ව සුබ ආරංචිය මට දෙන Huawei lovers බලාපොරොත්තු වෙමින් හිටපු ඒ නිවුස් එක තමයි මේ ඩිවයිස් එකට Huawei සමාගම එයාලගේ අලුත්ම Kirin chipset එකක් වෙන T92 කියන Kirin chipset එක තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඉතින් එයාලගේ සම්බාධක වලින් පස්සේ අලුතෙන්ම නිර්මාණය කරපු chipset එකක් තමයි මෙන්න මේ Kirin T92 කියන chipset එක. ඉතින් මෙන්න මේ powerful chipset එකත් එක්ක Huawei සමාගම එයාලගේ Harmony OS 4.3 කියන OS එක තමයි මේ device එකේ run කරන්නේ. ඒ වගේම තමයි මේ device එකේ තියෙන මේ hardware component වලට තව powerful ගතියක් දෙන්නේ ඇත්තටම RAM එක සහ storage එක. ඉතින් මේ device එකේ basic RAM එක පටන් ගන්න 12GB වලින් ඒ වගේම 16GB වලත් version එකක් තියෙනවා. ඒ වගේම 512GB 1TB ඒ වගේම 256 කියන විදිහටත් අපිට මේ device එකේ storage එක බලා ගන්න පුළුවන් වෙනවා. Generation. We put it to the test and yeah, games like Standoff 2 run without a hitch. But ඒ වගේම SIM service වගේ දේවල් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ Wi-Fi basic කරගෙන design කරපු ඒ වගේම create කරපු ස්මාර්ට් ෆෝන් එකක් නොවන සුපර් ටැබ් එකක් විදිහට මේ ඩිවයිස් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පවර්ෆුල් ඩිස්ප්ලේ එකටත් ඒ වගේම පවර්ෆුල් හાર્ඩ්වෙයාර් කම්පොනන්ට් වලටත්
ඔප්ටිමයිසේෂන් වලින් එහාට ගිහිල්ලා මේ ඩිවයිස් එක පවර් අප් කරන්න නම් අපිට හොඳ බැටරි කැපැසිටි එකක් වගේම හොඳ චාර්ජින් එකක් තියෙන්න ඕන. ඉතින් අපිට මේ ඩිවයිස් එකේ බැටරි එක බලා ගන්න ලැබෙන්නේ 10100ක මිලි ඇම්පියර් බැටරි එකක් අපිට බලා ගන්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ 10100 බැටරිය අපිට charge කරන්න 100 watt fast charging මේ ඩිවයිස් එකේ box එකත් එක්ක charging brick එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මේ ඩිවයිස් එකේ තියෙන තවත් අලුත් ෆීචර් එකක් තමයි එහෙම නැත්නම් Huawei ස්මාර්ට්ෆෝන් වලට තියෙනවා. හැබැයි ටැබ් වලට ක්‍රියේට් කරලා යාලා දීපු අලුත්ම ෆීචර් එකක් තමයි China only satellite calling and message system එක. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලනවා ඔයාලා දන්නවා අනිවාර්යෙන් Huawei සමාගමේ තියෙන අලුත් ඩිවයිස් වලට එයාලගේ SIM එකක් නැතුව හදිසි අවස්ථාවකදී කතා කරන්න පුළුවන් ෆෝන් සිග්නල් නැති තැනක සැටලයිට් එකක් කනෙක්ට් කරලා ඒකට අපිට අවශ්‍ය කෝලින් එකක් ඒ වගේ මෙසේජ් එකක් අපිට දාගන්න පුළුවන් වෙන විදිහේ ෆීචර් එකක් තමයි මේ ඩිවයිස් එකේ අපිට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඒ වගේ මේ ඩිවයිස් එකේ අපිට weight එක විදිහට බලා ගන්න ලැබෙනවා ග්‍රෑම් 580ක් විතර weight එකක් අපිට බලා ගන්න ලැබෙනවා. ඒ වගේම side mounted fingerprint scanner එකකුත් තමයි මේ ඩිවයිස් එකේ අපිට security එක පැත්තෙන් බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම face recognition පහසුකමත් අපිට මේ ඩිවයිස් එකේ තියෙනවා. ඒ වගේම USB type C port එකත් එක්ක 3.1 OTG කරනවා මේ ඩිවයිස් එකේ output වලට. ඒ වගේම display output එකක් විදිහටත් මෙන්න මේ USB type C Thunderbolt port එකෙන් අපිට output එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම device එකේ කැමරාව ගැන නම් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මොකද ස්මාර්ට්ෆෝන් එකක් නොවන නිසා. ඒ වුණාට මේ device එකේ back එකේ අපිට කැමරා lenses දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. main camera lens එක විදිහට 15 megapixel main camera sensor එකකුත් ඒ වගේම 18 megapixel ultra wide lens එකකුත් අපිට මේ device එකේ බලා ගන්න ලැබෙනවා. ඒ වගේම front එකේ තියෙන selfie cam එක 16 megapixel විදිහට තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය වැඩ ටිකක් කරගන්න පුළුවන්. සාමාන්‍ය ෆොටෝ එකක් ගන්න පුළුවන් විදිහට හොඳ කැමරා සෙටප් එකක් මේ device එකේ තියෙනවා. ඒ වගේම අපිට online meeting ඒ වගේම webcam එක භාවිතා කරලා අපිට මොනවා හරි කරන්න තියෙනවා නම් ඒ හැම එකකටම හොඳ quality එකක් මේ device එකේ දීලා තියෙනවා කියන එකත් ඔයාලට මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ device එකේ තියෙන තවත් සුපිරිම feature එකක් තමයි මේ device එකේ තියෙන stereo speaker system එක. ඒ කියන්නේ මේ device එකේ අපිට speaker 6ක් බලා ගන්න ලැබෙනවා. stereo speaker support කරන. ඉතින් මට හිතෙන්නේ Dolby Atmos මේ device එකට support කරනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් Dolby Atmos තරම් හොඳ powerful stereo speaker setup එකක් මේ device එකේ include කරලා ඇති කියලා Huawei සමාගම. ඉතින් මේ spec එක හැම දෙයක්ම හොඳට බැලුවට පස්සේ අපිට අනුමාන කරන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ device එක creators ලව ඒ වගේම artist ලව අරමුණු කරගෙන target කරගෙන නිර්මාණය කරපු ඒ වගේම එයාලට හඳුන්වා දෙන්නම build කරපු device එකක් කියන එක අපිට මේ hardware component ඒ වගේම display එක මේ කරුණු හැම දෙයක්ම බැලුවට පස්සේ අපිට ඒක නිර්ණය එහෙම නැත්නම් තීරණය කරන්න පුළුවන්. ඉතින් Huawei සමාගම 2025ට අලුතෙන් හඳුන්වා දීපු Huawei MatePad 13.2 2025 කියන මේ device එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඔයාලගේ ඕනම දෙයකට කමෙන්ට් box එක open කියලා මතක් කරන්න ඕන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, share කරන්න, ඒ වගේම channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලට මතක් කරන ගමන් තවත් දවසක හම් වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සුබ දවසක් වේවා.